Hello boys and girls. අද ඔයාලගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න යන්නේ. 1K special Q&A video. ඔන්න ඉතින් මුලින්ම අහලා තියෙනවා කුමාර සිංහ. සති දෙකේ 1K ගත්තේ කොහොමද කියලා අහලා තියෙනවා. ඉතින් තා කියන්නේ අර ඔයාලා හැමෝම බලන්න ඇති අර අයිස්ක්‍රීම් වීඩියෝ එක අර එලිෆන්ට් හවුස් එකේ මැංගල් බාස් අයිස්ක්‍රීම් එක වීඩියෝ එකක් දැම්මා. ඒක ලක්ෂයක් ගියා ඉතින්. සතුටුයි ඔයාලා හින්දා තමයි. thank you ඉතින් මේ ඊට පස්සේ තව වීඩියෝ දෙක තුනක් දැම්මා. ඒවත් ලක්ෂේ 30000 විතර ගියා. thank you ඔක්කොටම. අපි ඊළඟට අහලා තියෙනවා ඉතින් හසින්දු වර්ස් කියලා කෙනෙක් YouTube channel එක හදපු හැටි මගේ නමත් කියන්න කියලා. ඔන්න නම නම් කිව්වා. YouTube channel එක හැදුවා කියන්නේ කලින් ඉඳන් මගේ channel දෙක තුනක්ම තිබ්බා. ඉතින් ඒවා සාර්ථකුන්නේ නැහැ. දැන් ඉතින් අලුතෙන් channel එකක් හැදුවා. මුලින්ම Gmail එකක් හදලා ඉතින් channel එකේ logo banner දාලා එහෙම මුලින්ම වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. අප්ලෝඩ් කරේ අර කලින් කිව්වා වගේම අයිස්ක්‍රීම් වීඩියෝ එක තමයි. ෂෝට් වීඩියෝ එක. ඒක කොහොම හරි views ගියා ඒක ගොඩක්. ඒක නිසා තමයි මේ තත්ත්වෙට එන්න පුළුවන් වුණේ. ඔයාලා හැමෝටම ඉතින් ස්තුතියි. අපි ඊළඟට සහිරු තරුෂාලා තියෙනවා එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. මම ඇත්තම කියන්නම්. නෑ අපි ඊළඟට එන ලුමාෂ දෙනෙත් අහලා තියෙනවා දහම් පාසලේ අවුරුදු උත්සවයේ දුන ආතල්ම සීන් එක මොකක්ද කියලා. ආතල්ම සීන් එක කියන්නේ ඉතින් එදා දවසම ආතල්යිදී. මේ අරුගේ ෆෝන් එක මිස් ගත්ත එක හරිද? මතේ තියාගෙන ඒක තමයි ආතල්ම එක හරිද? හරි ඉතින් ඊළඟට අහලා තියෙනවා විවාශා ලිනෝ කියලා කෙනෙක්. ඔයාගේ සම්පූර්ණ නම මොකක්ද කියලා. මගේ නම තමයි ඉතින් SHM රශ්මික හිමාංශ. ඒ කියන්නේ සූරියහෙට්ටි මුදියන්සේලාගේ රශ්මික හිමාංශ. එහෙනම් අපි ඊළඟට තාරුක දිල්සාන් අහලා තියෙනවා ඔයාට කෙල්ලෙක් ඉන්නා නේ කියලා. අපි ඊළඟට එස් තරුෂ ස්ටුඩියෝ අහලා තියෙනවා ඉස්සරහට එන vlog මොනවද කියලා. ඉස්සරහට ඉතින් කොහොමත් එනවා මොකද්ද? දැන් වෙසක් එනවනේ වෙසක් එකට එනවා vlog එකක් වගේ එහෙම සීන් එකක්. තව අදහස් තියෙනවා මේ ප්‍රාර්ථනා කූඩුවක් හදලා උඩ යවන්න. ඒකත් එයි. බලාපොරොත්තු වෙන්න එන. අපි ඊළඟට ඉමල්ෂා රුක්ෂානි අහලා තියෙනවා තව වෛරල් අයිස්ක්‍රීම් දාන්න කියලා. අනිවාර්යෙන් දානවා. ඉමාෂා රුක්ෂානි මහලා තියෙනවා ඔයාගේ ගම කොහෙද කියලා. මගේ ගම තමයි කුලියපිටියේ කඳාන ගෙදර. ගීත්ම කවිෂත් අහලා තියෙනවා කෙල්ලෙක් ඉන්නවද කියලා. අපේ බේලි ගෝස් මල්ලි අහලා තියෙනවා මේ විද්දි ඉපදුණු දවස් ඉඳන් හිම කිරමාල් කීයක් කාලා තියෙනවද කියලා. අන්ලිමිටඩ් බ්‍රෝ. ශාමලී සිල්ව අහලා තියෙනවා කෙල්ලෙක් ඉන්නවද කියලා. ද කැට් බේබිත් අහලා තියෙනවා කෙල්ලෙක් ඉන්නවද කියලා. සුරංජිත් පතිරණ අහලා තියෙනවා මේ තාක්කල් කාලා තියෙන රසම අයිස්ක්‍රීම් එක මොකක්ද කියලා. ඇත්තම කිව්ව රසම එක තමයි එලිෆන්ට් හවුස් එකේ නෝමල් වෙනිලා අයිස්ක්‍රීම් එක. අර ටබ් එක. ඊක තරම් වෙන එකක්වත් සෙට් නැහැ. ස්තරුෂ වීඩියෝ ස්තරුෂ ස්ටුඩියෝ අහලා තියෙනවා who is behind the scenes කියලා. I don't know. දල කසි අහලා තියෙනවා අය කෙල්ල කවුද කියලා. අපි ඊළඟට සෙහස් ස්ටුඩියෝ අහලා තියෙනවා නම ගම වයස කීයද? නම තමයි SHM රශ්මික හිමාංශ. ගම කුලියපිටියේ කඳාන ගෙදර. වයස ඇවිල්ලා 16. 16. කීයද කියන්නේ දැන් මම ඕලෙවල් ලියලා ඉන්නේ මේ හෙටයින්ද රිසල්ට් උත් වෙනවා. පොඩි මැනිකේ ද කවුද අහලා තියෙනවා ඔයාගේ ජොබ් එක මොකක්ද කියලා. ජොබ් එකක් නැහැ තාම පොඩිනේ. විසුල දෙවින්ජන් මොකක් විසුල දෙවින්ජන 1 2 3 4 අහලා තියෙනවා ඔයාගේ නම. නම තමයි SHM රශ්මික හිමාංශ කලිනුත් කිව්වා. ඒ ටිකම තමයි ඔයාගේ ගම කලින් කිව්වා. ඔයාගේ වයස ඒකත් කලින් කිව්වා. ආසම කෑම තමයි rice and curry. බත්.
ඔයා කැමතිම පාට තමයි රතුයි කළුයි සුදුයි. ඔයාගේ ආසම චොකලට් වර්ගය. චොකලට් වර්ගය තමයි ඩේරි මිල්ක්. ප්‍රශ්න එච්චරයි ඉතින්. ඔයාලා අහලා නැහැ ප්‍රශ්න ඇති 30ක් විතර ඇත්තේ. ඔයාලා ඉතින් අහලා නැහැ. තාම මගේ channel එක grow වෙන ගමන් තියෙන්නේ. එහෙනම් මේ ආපු දුරට එන්න උදව් කරපු ඔයාලා හැමෝටම ස්තුතියි. හැමෝටම ගොඩක් ආදරේ. ඉදිරියටත් මාත් එක්ක ඉන්න කියලා කියනවා ඉතින්. එහෙනම් වීඩියෝ ඉවරයි. අපි යන්. අඩේ වීඩියෝ